ඔබට මදුරු ප්‍රශ්නයක්ද? ඔබ මදුරුවන්ට විසඳුම් සොයන කෙනෙක්ද? එහෙනම් රැඳී ඉන්න අපේ වීඩියෝත් එක්ක. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටාම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඔබට මට අපි හැමෝටම විශාල කරදරයක් වෙලා තියෙන මදුරු ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ කියන කාරණේ පිළිබඳව. ඉතින් ඔබ දන්නවා ඔබේ දරුවෙක් පාඩම් කරනකොට එයාට නිදහසේ පාඩම් කරගන්න බැහැ මොකද හැන්දෑවේ 5න් 6න් පස්සේ ඒ තරම් විශාල මදුරු පිරිසක් අපිව වට කරගෙන අපිට දෂ්ට කරනවා. ඉතින් මෙන්න මේ කරදරේ කොහොමද අපි සම්පූර්ණයෙන් නැති කරගන්නේ කියන කාරණේ පිළිබඳව තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් අපි හිතමු මෙහෙම අපේ පරිසරයේ අපිට කොතනට ගියත් අපිට මදුරු විශාල සංඛ්‍යාවක් අපිට හමු වෙනවා. හැබැයි අපි පරිසරයේ බැලුවොත් එහෙම අපේ මේවට පරිසරයේ හොයලා බැලුවොත් අපිට එහෙම මදුරු ගොඩක් බෝ වෙන තැන් හඳුනා ගන්න බෑ. ඕනනම් ඔය පොල් කට්ටක්, යෝගට් කෝප්පයක් වගේ පොඩි තැනක මදුරු කීටයෝ 7-8 දෙනෙක් අපිට හොයාගන්න පුළුවන්. නමුත් අපේ පරිසරයේ ඉන්න මදුරු සංඛ්‍යාව ඊට සාපේක්ෂව ගොඩක් විශාලයි. ඉතින් මං හිතන්නේ මෙන්න මේක තමයි අපි කතා නොකරන මාතෘකාව හැම කෙනෙක්ම මෙතන නොගැලපීමක් තියෙනවා. ඒ කියන්නේ පරිසරයේ ඉන්න මදුරු සංඛ්‍යාවයි අපි හඳුනාගෙන තියෙන බෝවන ස්ථාන සංඛ්‍යාවයි අතරේ ලොකු නොගැලපීමක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි වෙන කාරණේ තමයි අපි හඳුනා නොගත් බෝවන ස්ථානයක් තියෙනවා මදුරු විශාල වශයෙන් පරිසරයට එන. මෙන්න මේ ස්ථානය මොකක්ද ඔබ හිතන්නේ? ඉතින් මේක ඇත්තටම වෙන කොහෙවත් නෙමෙයි මේක තැන තමයි අපේ ගෙදර තියෙන වැසිකිලි වල. ඔබ නොදැන හිටියට මේ වැසිකිලි වලින් විශාල මදුරු සංඛ්‍යාවක් දවසකට එනවා. ඔබ දන්නවද වැසිකිලි වලින් කොහොමද මදුරු බෝ වෙන්නේ කියලා? ඇත්තටම මදුරු බිත්තර දාන්නේ වැසිකිලි වලේ නෙවෙයි. මදුරු බිත්තර දාන්නේ දැන් කොමඩ් එකේ නම් කොමඩ් එකේ තියෙනවා වෝටර් සීල් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය වැසිකිලි එක නම් අර වැසිකිලි පෝච්චියේ තියෙනවා වෝටර් සීල් එක කියන කොටස. ඔබ දන්නව කවදාකවත් මේ කොටසේ වතුර හිස් වෙන්නේ නැහැ. හැමදාම මේ කොටසේ වතුර රැඳිලා තියෙනවා. ඒක මදුරු හොඳින් දන්නවා. ඒගොල්ලෝ දන්නවා පරිසරයේ කොහෙ ජලය නැතත් මේ වෝටර් සීල් එකේ වතුර තියෙනවායි කියලා දන්නවා. ඒ නිසා මදුරු විශාල ප්‍රමාණයක් දවසකට ඇවිල්ලා මේ කොමඩ් එකේ හරි එහෙම නැත්නම් මේ වැසිකිලි පෝච්චියේ තියෙන වෝටර් සීල් එකේ විශාල වශයෙන් බිත්තර දානවා. ඉතින් සාමාන්‍යයෙන් දවසකට මදුරුවෙක් බිත්තර 100ක් විතර එක තැනකට දානවා. මදුරුව 200ක් මේ වැසිකිලි වලේ වැසිකිලි පෝච්චියේ බිත්තර දැම්මොත් එහෙම එක දවසකට බිත්තර 20000ක් විතර මේ වැසිකිලි පෝච්චියට එනවා. ඉතින් අපි වැසිකිලිය භාවිතා කරනකොට අපි වැසිකිලිය භාවිතා කරන අවස්ථාවේදී අර බිත්තර ටික කෙලින්ම යනවා කොහෙටද? වැසිකිලි වලට. ඉතින් වැසිකිලි වලේදී ඒ බිත්තර පුපුරලා කීටෝ හැදිලා අන්න ඒ කීටයෝ දවස් කීපයක් යද්දී වැඩිහිටි මදුරුව බවට පත් වෙනවා. ඔබ දන්නවා අපේ වැසිකිලි වලවල් 100%ක් සීල් නැහැ. සමහර අය හිතන් ඉන්නවා අපේ වැසිකිලි වල 100%ක් සීල් කියලා. හැබැයි හොඳට බලන්න මේක ඕනේ තරම් සිදුරු තියෙනවා. සමහර වැසිකිලි වල තියෙනවා දැකලා ඇති මෙහෙම මේ උඩට බටයක් දාලා තියෙනවා. ඉතින් අන්නේ බටේ හරහා ගොඩක් වෙලාවට මදුරු එළියට එනවා. එහෙම නැත්නම් මේ ලෑලි දෙකක් කොන්ක්‍රීට් ලෑලි දෙකකින් මේක ආවරණය කරලා තියෙනවනම් ඒ ලෑලි දෙක අතරේ තියෙනවා පොඩි පරතරයක්. ඒක අස්සෙන් මදුරු එළියට එනවා. එහෙමත් නැත්නම් මේ වැසිකිලි වලේ ලෑල්ලයි ඒ බිත්තියයි අතරේ ඕනේ තරම් සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් මදුරු එළියට එනවා. සාමාන්‍ය මදුරුවෙකුට එළියට එන්න අපි මේ පොල් ඉරටයක් ඇතුල් කරන්න පුළුවන් තරමේ පොඩි සිදුරක් තිබ්බනම් ඇති. ඉතින් ඕකෙන් මදුරු විශාල වශයෙන් එනවා. ඉතින් මම මේ ගැන විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එක දවසකට වැසිකිලි වලින් එළියට එන මදුරු සංඛ්‍යාව 15000ක් 20000ක් අතර අතිවිශාල සංඛ්‍යාවක්. ඉතින් ඇත්තටම මේ ගෙදර තියෙන වැසිකිලි වල අපි හරියට සීල් කළා නම් මේ මදුරුව ටික එළියට එන්නේ නැහැ. හැබැයි මේ සීල් කරනවා කිව්වට මේක ලේසි වැඩකුත් නෙවෙයි. අපි සිමෙන්ති කපරාදු කරලා මේක සීල් කළාට සමහර විට අපිට නොපෙනෙන සියුම් සිදුරකින් මේක එළියට එනවා. ඒ විතරක් නෙමෙයි. අපි කොච්චර කපරාදු කළත් ඔකේ සියුම් පැලුම් ඇති වෙනවා. ඒ පැලුම් අතරින්
මදුරු එළියට එන්න. ඉතින් මේක හරියට අපි සීල් කරන්න ක්‍රම දෙකක් මම කියලා දෙන්න. ඉතාලම නිවැරදි ක්‍රම දෙකක් කියලා දෙන්නම් 100%ක් මදුරු එන්නේ නැති වෙන්න. එකක් තමයි අපිට පුළුවන් ඕනනම් මේ වැසිකිලි වලට භූමි තෙල් ලීටර 2ක විතර ප්‍රමාණයක් දාන්න. කොහොමද මේක දාන්නේ? සාමාන්‍ය දැන් වැසිකිලි වල සිදුරු කරලා ඔබට දාන්න බෑනේ. ඒ නිසා කොමඩ් එකේ හරි එහෙම නැත්නම් මේ වැසිකිලි පෝච්චියට හරි භූමි තෙල් ලීටර 2ක් විතර දාලා ෆ්ලෂ් කරන්න. එතකොට භූමි තෙල් ටික වලට යයි. එතකොට භූමි තෙල් ලේයර් එකක් අර වතුර උඩ පාවෙද්දී මදුරු කීටයෝ සියල්ල විනාශ වෙලා යනවා. එහෙම නැත්තම් දැන් ඒක අපි භූමි තෙල් වගේ දෙයක් දාද්දී ඒක පරිසර හානියක් කියලා අපි හිතන්න පුළුවන් නේ. හිතන්න නෙමෙයි ඉතින් ඇත්තටම පරිසර හානියක් තමයි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් තවත් ක්‍රමවේදයකට මේක වහන්න. ඉතින් ඒකට වියදමක් යන්නෙත් නෑ. ඔබට අවශ්‍ය වෙන්නේ ගෙදර අපි භාවිතා කරලා අයින් කරපු පරණ සිල්ක් සාරියක් හොයාගන්න. හරිද? ඒක සිල්ක් සාරියක් වෙන්න ඕනේ. කොටන් සාරි ඒව හරියන්නේ නෑ. ඒ සාරි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ ඔය සාරිය අරගෙන අපි කරන්න ඕනේ වැසිකිලි වල සම්පූර්ණයෙන්ම මේ සාරි එලලා සාරිය කොටස් දෙක තුනකට කපලා වැසිකිලි ලෑල්ල සම්පූර්ණයෙන් ආවරණය වෙන්න මේක එලන්න. හැබැයි මේ කොන්ක්‍රීට් ලෑල්ලෙන් එළියට අඩි 2ක් විතර ඈතටත් තියෙන්න ඕන. සම්පූර්ණයෙන් ආවරණය කරලා ඊළඟට මේක උඩට පස් දාන්න. දැන් අවුරුදු 10ක් නෙමෙයි 20ක් ගියත් ඔය සාරිය දිරන්නේ නැහැ. ඒතර කොයිතරම් සිදුරු තිබුණත් මේ සාරිය සිදුරු කරගෙන මදුරට එන්නත් බෑ. ඒ නිසා මේ ක්‍රමේ ඊටාම සාර්ථකයි. කරලා බලන්න සම්පූර්ණයෙන් මදුරු වෙන එක නවතින්න. ඊළඟ ඔබ අදම කළ යුතු තව කාර්යයක් තියෙනවා. ඒ තමයි අද හැන්දෑවේ 5:00ට 6ට විතර යන්න ඔයාලගේ වැසිකිලි වල ගාවට. කියලා බලන්න හොඳින් බලන් ඉන්න. ටික වෙලාවක් ඇදුවාට පෙනේ වැසිකිලියේ ඔය ලෑල්ල අස්සෙන් මදුරුව මීමැසි පොදිය වගේ එළියට එනවා පෙනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ මේ එන්නේ වැසිකිලි වලේ ඉන්න මදුරුව. ඒ නිසා අදම ක්‍රියාත්මක වෙන්න එක්ක භූමි තෙල් ලීටර 2ක් දාන්න. එහෙම නැත්නම් අර වගේ සාරියකින් වහන්න. මේක කරලා බලන්න සති 2ක් යද්දී ඔබට තේරෙයි අපිට මදුරුවන්ගෙන් තොර පරිසරයක් බොහොම નિરાයාසයෙන්ම ලැබෙනවා. හැබැයි මේක ඔබ විතරක් කරාට හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඔබේ අසල්වැසි නිවෙස් 4ක 5කවත් මේක නොකළොත් ඔබට 100%ක් මදුරුවන්ගෙන් නිදහස් වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මදුරුවෝ අනිවාර්යෙන් අල්ලපු ගෙදර මදුරුවෝ අපේ ගෙදරට එනවා. එසා අසල්වැසියන්ව දැනුවත් කරලා ඒගොල්ලන්ටත් මේ පණිවිඩය කියලා එක්ක භූමි තෙල් දාන්න, එහෙම නැත්නම් අර කිව්ව විදිහට සාරියක් දාලා වහන්න. එහෙම කරලා සතියක් යද්දී ඔබට net එකක් දාන්න නැතුව නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් උදා වෙනවා. ඒක අත්දැකීමෙන් මම කියන්නේ 100%ක් ෂුවර් වැඩේ කරලා බලන්න මදුරුවන්ගෙන් තොර පරිසරයක් ඔබට උදා වෙයි.